තෙරුවන් කියනවා. ඉතින් මේ අද පොඩ්ඩක් කතා කරන්න ආවේ මේ දවස්වල ඇත්තටම දේශපාලනය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. මේ දවස්වල මේ අර පොහොට්ටුවයි ජන සමගි ජන බලවේග ඒ කියන්නේ පහුගිය කාලවල වල ආණ්ඩු කරපු කණ්ඩායම් තමයි දැන් මේ කෑ ගහනවා මේ දවස්වල මේ පළාත් සභා මැතිවරණයක් ඕනේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඇත්තටම දැන් මේ තියෙන්නේ පහුගිය මේ අවුරුද්දක් වගේ ඇතුළත ඡන්ද 3ක් තියලා තියෙන්නේ. ඒ කියන්නේ බංකොලොත් වෙච්ච රටේ ඡන්දයක් තියන්න බෑ කියලා තියන්න සල්ලි නැහැ කියලා ඡන්ද කල් දැම්මා. ඉතින් ඒ අවස්ථාවේ දැන් ඡන්ද 3ක් තියලා තියෙන්නේ. ඒ කියන්නේ මහමැතිවරණය, ජනාධිපතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණය ඡන්ද 3ක් තියලා තියෙන්නේ. එතකොට ඔය පළාත් සභාව කියන එක දැනට ඡන්දයක් පවත්වලා නැතුව අවුරුදු 15කටත් වඩා අවුරුදු 20ක් විතර වෙනවා මට හිතෙන හැටියට අපිට මතක හැටියට. ඉතින් ඔය කෑ ගහන කණ්ඩායම් දෙකේම ආණ්ඩුව වලින් තමයි ඕක පළාත් සභාව කියන එක නැති කරේ. ඉතින් අපි කියන්නේ ඔය පළාත් සභාව කියන එක ඇත්තටම දැන් වර්තමාන ආණ්ඩුව තියෙන්නේ ජාතික ජන බලවේගය. මේ ආණ්ඩුවේ ඉස්සල ජනතා විමුක්ති පෙරමුණේ කාලේ කිව්වේ පළාත් සභාව වැඩක් නැහැ කියලා. ඉතින් ඒ වගේම දැන් වැඩක් වුණත් නැති වුණත් දැන් අවුරුදු 20ක් වෙනකන් මේ 20කට ආසන්න කාලයක් වෙනකන් දැන් ඒ පළාත් සභාවල් වල ඒ තියෙන කටයුතු දැන් කෙරලානේ තියෙන. දැන් 20ක් කියන්නේ පරණ දෙයක් ඒක. අපි කියන්නේ මේකට නිකන් සල්ලි වියදම් කරන්න එපා. සල්ලි වියදම් කරලා ඉවරලා දැනට යනවනේ. දැනට රට යනවා. ඉතින් අපි කියන්නේ මේ ගණිපු ජනාධිපතිවරණය, මහමැතිවරණ, ප්‍රාදේශ සභා ඒ ටිකෙන් මේ ආණ්ඩුව කියපු වැඩ ටික කරලා පෙන්නන්න මේ අනවශ්‍ය වියදම් කරන්න මේ වෙලාවේ අපි බංකොලොත් රටක් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඡන්ද වලට සල්ලි වියදම් කරන්න නෙමෙයි මේ පළාත් සභාව කියන එක ඇත්තටම වැඩකුත් නැති එකක් වගේ. ඉතින් දැන් අවුරුදු 20ක් විතර වෙනවා මේක පවත්තලා නැතුව ඔය තිබිච්ච ආණ්ඩු දෙකේම කට්ටිය තමයි ඕක නැති කරේ. ඉතින් අපි වර්තමාන ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ මේ පළාත් සභාව කියන එකක් ආපහු පටලවන්න එපා. මිනිස්සුන්ට ඡන්දයක් නෙවෙයි ඕන වෙලා තියෙනවා. ඔය කෑ ගහන සෙට් එකට මොනවා හරි බලයකට එන්න මොනවා හරි try එකක් දෙනවා ඇති. ඒව අපිට වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාව විදිහට අපි කියන්නේ මේ වෙලාවේ මිනිස්සුන්ට ඡන්දයක් ඕනේ නැහැ. මිනිස්සුන්ට ඕන මේ වෙලාවේ ගණිපු මේ වැඩ ටික කරලා පෙන්නන්න. පළාත් සභාව අවස්ථාවක් නැහැ මේ වෙලාවේ. ඉතින් නිකන් අපරාධේ මේ රට මේ දුප්පත් වෙලා තියෙන ඔය බොරු මැතිවරණ අනම්මනම් අනවශ්‍ය වියදම් දූෂණ වලට හින්දා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට මැතිවරණයක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔය වැඩ ටික කරන්න අපි ආණ්ඩුවට කියන්නේ කට්ටිය කෑගුවට කමන්නේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන ඡන්ද නෙමෙයි මේ වෙලාවේ. ජනතාවට ඕන වැඩ කරන එක. මොකද අනිත් එක තමයි මේ ආණ්ඩුවේ තාම සමහර ආයතන තියෙනවා ඊටාම දූෂිතයි. තාම කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. දැන් අපි වැඩ කරන CTB එකේ වුණත් ඇත්තටම තාම මුකුත් වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ සේවකත් එක්ක සාකච්ඡා කරන්න, සේවකත් එක්ක සාකච්ඡා කරලා ඒ රාජ්‍ය ආයතන ටිකේ වැඩ ටික කරන්න ලෑස්ති වෙන්න අපි අපේ සේවකයෝ වශයෙන් අපේ සහයෝගය ලබා දෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට ඡන්ද මේ අවස්ථාව වෙන්නේ සාමාන්‍ය ජනතාව විදියට අපිට වැඩ ටික පෙන්වන්න, සාධාරණය කරන්න. ඉතින් ওই ටික තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ. සියලු දෙනාට සුබ දවසක්.